Hi, welcome back to Jay's Love Journey. ඉතින් ඩිරාම් දෙකට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් ලස්සන තැනකට තමයි අද අපි ඔයාලව එක්කගෙන යන්නේ. මේ ගමන යන්නත් අපි අද තෝරගත්තේ බෝට් එකක්. දැන් ඔන්න මෙන්න මේ තියෙන ලොකු බෝට් එකේ තමයි අද අපි මේ ගමනේ යන්නේ. ඉතින් මේක අපිට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා හිතුවා ඇත්තටම. ඉතින් අපිට මොහොතේ තමයි මේ ගමන යන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ලොකු බෝට් එක. මේ බෝට් එක ඇතුළේ ඉතින් හරිම ලස්සනයි. අපිට වින්ඩෝ සීට් එකක් හම්බ වුණා. ඉතින් මේ ක්‍රීක් හාබර් එකට යන්න කැමති අයට යන්න තියෙන ලේසිම විදිහ තමයි ක්‍රීක් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැහැලා අල් ජද්දාෆ් මරින් ට්‍රාන්ස්පෝර්ට් ස්ටේෂන් 1 එකට ගිහිල්ලා එතනින් තමයි මේ බෝට් එක ගන්න තියෙන. ඇත්තටම මේකට ඩිරාම් 2යි වියදම් වෙන්නේ එක්කෙනෙක්ට. එහෙම ගිහිල්ලා ඩුබායි ක්‍රීක් හාබර් මරින් ට්‍රාන්ස්පෝර්ට් ස්ටේෂන් එකෙන් තමයි ඔයාලට බහින්න තියෙන්නේ. ඒ තියෙන්නේ ක්‍රීක් හාබර් එක. ඔන්න දැන් අපි ටිකට ලං වෙනවා. තව ලස්සන ලොකු නැවකුත් තිබ්බා. හොඳම වෙලාවේ තමයි අපි මෙතනට ගියේ. ඇත්තටම සන්සෙට් එක තමයි හොඳම වෙලාව මෙතනට. ලොකු බෝට් අපිට දකින්න තිබ්බා වටේම. අද ටිකක් සෙනග හිටියා. ඇත්තටම අපි ගියේ ඉරිදා දවසක. ඉතින් ගොඩක් කට්ටියට නිවාඩු නිසා ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. හරිම ලස්සනයි. ඇත්තටම අපිත් ෆස්ට් ටයිම් තමයි මෙතනට ආවේ. ඇත්තටම මේක ෆ්‍රී විසිට් කරන්න පුළුවන් තවත් තැනක් ඩුබායි වල ඉන්න අයට. හරිම ලස්සනයි, හරිම නිදහස් තැනක්. ඉතින් ලස්සනට ඈත බර්ජ් එක, ලස්සන බිල්ඩින්ස් ගොඩක් ඈත පේන්න තිබ්බා. සන්සෙට් එක හරිම ලස්සනයි. ඔයාලට පේනවනේ ඊර බහගෙන යන වෙලාව. ඉතින් හරිම ලස්සනයි නේද? මේ පැත්තෙත් ගොඩක් කොෆි ෂොප්ස්, රෙස්ටොරන්ට්ස් තමයි ඉතින් තියෙන්නේ. කට්ටියට ඇවිල්ලා කාලා බීලා එන්ජොයි කරන්න. ඇත්තටම විශේෂම දේ තමයි මෙතන ෆොටෝස් ගන්න. ගොඩක් ලස්සන ලොකේෂන්ස් ගොඩාක් එයාලා හදලා තියෙනවා. ඒක හරිම විශේෂයි. ඒ ලස්සන බල ඉතින් අපිත් හිමීට ඇවිදගෙන ගියා ඉස්සරහට. හරිම සනීප හුළඟක් තියෙන්නේ මේ වෙලාවේ. ඇත්තටම දැන් රස්නෙත් අඩු නිසා මේ කාලේ හොඳම වෙලාව තමයි ඇවිදින්න. බලන්න මේක හරිම ලස්සනයි නේද? ෆොටෝස් වලට එතන හරිම කලර්ෆුල්. ගොඩක් දකින්න තියෙනවා මෙතන ප්‍රයිවට් යොට්, එතකොට නැව්. ඇත්තටම අර අපි කලින් අපේ ගමන ඕල්ඩ් සිටි එකට ගියා වගේම මේ මොහොතේත් අපිට දකින්න තියෙනවා එක ක්‍රූස් රෙස්ටොරන්ට්ස්. දැන් අපි මේ යන තැන හරිම ලස්සන විව් පොයින්ට් එකක්. අපි යන් මෙතන උඩට යන්න තියෙන්නේ. ගිහාම වටේම හරිම ලස්සනට පේනවා. බලන්නකො. වටේ තියෙන හැමදේම වගේ ඔයගලන්ට මෙතනට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. කලවර වැටෙනකොට ලයිට්ස් දාලා තවත් ලස්සනයි ඉතින්. ඉතින් අපි උඩටම ඇවිල්ලා වීඩියෝ කළා, ෆොටෝස් ගත්තා, වටේම වීඩියෝ කළා. හරිම ලස්සනයි හැමෝම ඉතින් මෙතනට ඇවිල්ලා ෆොටෝස් ගන්නවා, වීඩියෝ කරනවා. ගොඩක් එන්ජොයි කරනවා හවස් වෙලාවක. ඉතින් නිදහසේ ඉන්න පුළුවන් ඉතින් තැනක්. ගොඩක් කට්ටිය ඉතින් එයාලගේ සොරතල් බල්ලෝ පූසෝ ඉතින් ඒගොල්ලන් අරගෙන ඇවිල්ලා ඉන්නවා මෙතන. එතකොට එයාලා එක්සර්සයිස් කරනවා ඇවිල්ලා, පොඩි අය සෙල්ලම් කරනවා. මේ හරිය ඉතින් මේ හවස් වෙලාවට ගොඩක් රෙසිඩන්ට්ස් වලට ඉන්නවා. මොකද මේ හරිය අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඉතින් ඒවයින් අතර වෙලා ඉන්න අයත් ඉතින් හවස් වෙලාවට ඇවිදින්න කරන්න මේවා එනවා. මෙතන ගොඩක් ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. අපි දැක්ක සමහරව ගොඩක් ෆොටෝ ෂූට්ස් කරන්න ඇවිල්ලා ඉන්නවා මෙතන. කාලෝ රටනකොට තවත් ලස්සනයි නේද? ඉතින් අද අපේ වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ලස්සනයි. යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් කරන්න, like කරන්න, අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. තවත් ලස්සන වීඩියෝස් අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඉතින් අපිත් එක්ක හැමදාම රැඳී ඉන්න යාළුවන්ට, අපේ අලුත් යාළුවන්ට හැමෝටම ඉතින් ගොඩක් ආදරේ. ඔයාලත් දුබායි වල ඉන්න ඔයාලත් අනිවාර්යෙන්ම ඔයාලගේ නිවාඩු දවසක විසිට් කරන්න මේ තැනට. මේ තවත් ලස්සන view point එකක් මේකත්. ඉතින් මේ හැමතැනම ඔයාලට ෆ්‍රී ඇවිදින්න, නිදහසේ ඉන්න ඕන තරම් වෙලාවක් එන්ජොයි කරන්න, ලස්සන ෆොටෝස් ගන්න, වීඩියෝස් කරන්න හොඳම තැනක් මෙතන. අනිවාර්යෙන්ම ඇවිල්ලා ඔයාලත් එන්ජොයි කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතකන් හැමෝම සතුටින් ඉන්න. බයි බයි.